එතකොට මීට පෙර අපි YouTube රෙකෝඩ් එකකින් කතා කරා ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. එතකොට එතනදී අපි කතා කරා අපේ අවශ්‍යතාවන් සහ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා භාණ්ඩා සේවා නිෂ්පාදනය කරනවා කියලා. එතකොට මේ උවමනාවන් සහ අවශ්‍යතාවන් අතර වෙනස මොකක්ද කියලා බැලුවොත් එහෙම අවශ්‍යතාවන් කියලා කියන්නේ මූලික වශයෙන් මේ මූලික උවමනා අවශ්‍යතාවන් තුනක් තියෙනවා. එතකොට අපි මූලික අවශ්‍යතාවන් තුන තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන එක. එතකොට මෙව නැත්තම් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. එතකොට උවමනාවන් කියන්නේ මෙන්න මේ මූලික අවශ්‍යතාවන් ඉටු කරගන්න ආකාරය. දැන් අපි බැලුවොත් එහම ආහාර විවිධ වර්ග තියෙනවා. අපිට මේ විවිධ ආහාර වර්ග ගන්න පුළුවන් පාන්, පත්, තල, මඤ්ඤොක්කා, එහෙම නැත්නම් චීස්, බටර්, හැම්, බේකන් අන්න ඒ වගේ දේවල්. එතකොට ඒවා තමයි අපි උවමනාවන් කියලා අපි කතා කරේ. ඊට පස්සේ ආහාර, ඊට පස්සේ ඇඳුම් පැළඳුම්. එතකොට ඇඳුම් පැළඳුම් ගත්තොත් එහම ඉස්සර මිනිස්සු ඇත්තටම විවිධ පොලාතු වර්ග වලින් නැත්තම් සත්තුන්ගේ හම් වලින් කොළපොතු වලින් තමයි ඇඳුම් සකස් කරගත්තේ. පසු කාලෙ වෙනකොට කපුපිලි හොයාගෙන කපුරෙදි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තව ටිකක් කල් යනකොට ඒ කියන්නේ සින්තටික් ලෝම වර්ග වලින් රෙදිපිලි නිෂ්පාදනය කරා. ඊට පස්සේ අපි කතා කරනවා දැන් මේ නිවාස. මුල් කාලේ මිනිස්සු ඇත්තටම ගල් ගුහාවල තමයි වාසය කරේ. එහෙම නැත්නම් විශාල ගස් බෙනවල. ඊට පස්සේ පසු කාලේ වෙනකොට නිවාස හදන්න පටන් ගත්තා. ඒ කියන්නේ මැටියෙන් පොල් අතු වලින් ඊට පස්සේ ලී භාවිතා කරලා අතු වර්ග භාවිතා කරලා පිදුරු ඒ වගේ දේවල් වලින්. ඊට පස්සේ ටිකක් කල් යනකොට ගඩොල් සිමෙන්ති ඊට පස්සේ උළු වාගේ දේවල් ලී දඬු භාවිතා කරලා හැදුවා. තව ටිකක් කල් යනකොට කොන්ක්‍රීට් නිවාස හදන්න පටන් ගත්තා. ඒතකොට මේ අඩුව අපිට පැහැදිලි වෙන එකක් තමයි උවමනාවන් කියන්නේ ඇත්තටම අර මූලික අවශ්‍යතා ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන ටික ඇත්තටම ඉටු කරගන්න ආකාරය කියන. ඒතකොට ඒකට අපි කියන්න පුළුවන් උවමනාවන් අසීමිතයි. හැබැයි මූලික අවශ්‍යතා තුනයි තියෙන්නේ කියන එක. ඒතකොට ඊළඟ එකෙන් අපි නැවත හමු වෙමු.